ජනතාවටත් අවුරුද්ධකට පසු ජනතාවටත් යම් විවේචනයක් තියෙනවා ආණ්ඩුව සම්බන්ධයෙන්. විපක්ෂයක් දිගටම විවේචනය කරමින් සිටියා. ජනතාවගේ විවේචනය සහ විපක්ෂයේ විවේචනය සමාන්තරද? අද ඇත්තටම ආණ්ඩුවට තියෙන ලොකුම වාසිය තමයි විපක්ෂයක් නැතිකම ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම. විපක්ෂයට මේ ආණ්ඩුව ගැන සම්බන්ධයෙන් මහජනතාවගේ පැත්තෙන් විවේචනයක් ගොඩනගන්න තාමත් බැරි වෙලා තියෙනවා. මොකද ඒකට හේතුව නායකත්වය. මේ විපක්ෂ කණ්ඩායම් දෙකක් තියෙනවා ප්‍රබාන පෙළේ තව එකක් තියෙනවා. කොහොම දිහා බැලුවොත් අපිට පේනවා ඒගොල්ලෝ තාමත් තමන් ලවද දැවන්ත පරාජයෙන් තාමත් ගොඩ එන්න බැරුව තමයි ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට මහජනතාවගේ විවේචනය පැත්ත ගන්නත් බෑ. මොකද ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති මීට වඩා දක්ෂිනාංශිකයි. ඉතින් ජනතාවගේ අදහස් තියෙන්නේ සමාජ සාධාරණත්වය පැත්තෙන්. නමුත් විපක්ෂයේ ඉන්නේ සම්පූර්ණයෙන්ම මේ සමාජ සාධාරණත්වය පැත්තේ නෙවෙයි. විපක්ෂයේ ප්‍රතිපත්තිය දක්ෂිනාංශිකයි නව ලිබරල් වාදී. දැන් අපි බලමු විදුලි මණ්ඩලයේ වැඩ වර්ජනයේට විපක්ෂ කවුරුත් සහාය දක්වන මම දැකලා නැහැ කවදාකවත්. ඉතින් මන්නාරමේ වැලි සහ මම අද ලියලා තියෙන එක වැලි සහ මේ සුළම් බලාගාර පිළිබඳ ප්‍රශ්නයේදී ඒකේ පැත්තක් ගන්න නෙවෙයි මම කියන්නේ. ඒකට දකුණේ විපක්ෂ කණ්ඩායම් කවුරුත් ගිහලා නැහැ. සහාය දෙන්නේ නැහැ. ඒගොල්ලෝ බයයි මට සහාය දෙන්න. මොකද ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ આવුත් මේක මීට වඩා එහාට ගෙනියන්න වෙනවා කියලා. මොකද සුළම් බලාගාර පිටිව රනිල් වික්‍රමසිංහයට. ඉතින් විපක්ෂයට තියෙන ප්‍රශ්නය තමයි ඒගොල්ලෝ මේ අන්ට වඩා දක්ෂිනාංශිකයි. නමුත් ජනතාවගෙන් එන විරෝධය එන්නේ සමාජ සාධාරණත්වය පැත්තෙන් මම කියන්නේ වාමාංශය කියලා තමන්ගේ ජීවනත්වය ඉහළ දන්වා ගැනීමේ පැත්තෙන් එන්නේ. ඉතින් ඒකත් එක්ක අද තියෙන විපක්ෂයට තාමත් බැරලා තියෙනවා ගමන් කරන්න. ඒගොල්ලොත් ඒක නිසා මේ දෙක සම්පූර්ණයෙන්ම දෙකක් වගේ තමයි තවම පේන්නේ. The Leader දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළ ගැස්ම